චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමා ජගාපති සද්ධා සම්පදා ඉදගාපති අරිය ශාවකෝ සද්දෝති සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති අයං මුච්චති ගාපති සද්ධා සම්පදාති ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ සියලු දෙනාම දැන් බලාපොරොත්තු වන්නේ ටික වේලාවක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනාවට වදාළ උතුම් ධර්ම දේශනාවකට සවන් දෙන්න. පින්වත්නි බණවන්න අවස්ථාව ලැබෙන්නේ බොහෝම කලාතුරකින්. බොහෝම කලාතුරකින් කියලා කියන්නේ කල්ප කාලාන්තරයකට පස්සේ මනුෂ්‍ය ජීවිතය ලබාගත් අපිට මේ ගත කරගෙන යන ටික වේලාව තුල ලැබිච්ච මහා භාග්‍යයක් වාසනාවක් ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබී අපිට මේ මනුෂ්‍ය ලෝකේ කොච්චර කාලයක් ජීවත් වෙන්න තියෙනවද කියන එක අපි කවුරුවක්වත් දන්නේ නැහැ. මහා දිග ගමනක් යන ගමන් ටික වෙලාවක් නතර වෙලා ඉන්නේ. ඒ නතර වෙලා ඉන්නේ වෙලාවේදී අපිට ලැබුණා කල්ප කාලාන්තරයකට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ ආගම. ඒක මනුෂ්‍ය ජීවිතයේ ලැබපු අපේ පරම භාග්‍යය. උතුම්ම වාසනාව හැටියටයි ධර්මයේ සඳහන් කරලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට අනුදෙල වදාරනවා ධර්ම ශ්‍රවණය කරනකොට ඉතාම හොඳින් ඒ සඳහා සවන් දෙන්න කියලා. අද අපේ දායක පින්නතුන් මේ සවන් දෙනවා කියන එක අහගෙන ඉන්නවා කියන එක හරිම අඩුවෙන් සිද්ධ කරන්නේ. බුදුහාමුදුරුවෝ අනුදැන වදාළේ හොඳින් ධර්ම ශ්‍රවණය කරන්න. හොඳට අහගෙන හොඳට යමක් අහගෙන ඉතියොත් තමයි ඒ කරුණ හිතේ තියාගන්න පුළුවන්කම තිබෙන්නේ. මෙතන ඉන්න වැඩිහිටි අයට දැනට අවුරුදු 50කට විතර එහා පැත්තේ තොරතුරක් විමසුවොත් ඇතැම් දෙනාට බොහෝම හොඳට ඒ ගැන තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබෙනවා. මෙහෙමයි මේ සිද්ධීන් සිද්ධ වුණේ කියලා. ඇයි? ඒ ගැන ඉතාම හොඳට අහලා තිබිච්ච නිසා. අහලා මතකේ තියාගෙන තිබුණා. ඒ නිසා ධර්මයේ
තාම හොඳට සවන් දෙන්න ඕන. ඒ වගේම මතක තියාගන්න ඕන. මතක තියාගත්තට මදි. අපි හැම කෙනෙක්ම මේ අහලා දැනගෙන හිතේ තියාගත්ත දහමට අනුව අපේ ජීවිතේ පවත්වාගෙන යන්න ඕන. රට දිහා බලනකොට අපිට මේන විශේෂ කාරණාවක් තමයි මිනිස්සු බණහන් හරියට උනන්දුවෙන් ක්‍රියා කරනවා. මේ අතෝ දැකලා තියෙනවා ඇතැම් අය බොහෝ දුර බැහැර යනවා. ඒ වගේම ප්‍රදේශවාසීන්, ගම්වාසීන් ඒකරාශී කරගෙන බණහන් යනවා පිටත. සමහර ධර්මදේශනා රාත්‍රී 7ට විතර ආරම්භ වෙනවා. නමුත් අපේ දායකයන්තු 12න් පස්සේ ඉඳලා ගිහිල්ලා මේ වගේ ආසන වෙන් කරගෙන ඉදිරියේ ඉඳගෙන බණහන් දුණා කියලා මහ වෙහසක් දාලා බණහන් අවස්ථා අපිට දකින්න ලැබෙනවා. ඉතින් එහෙම බණ අහගත්ත උදේ ක්‍රියාත්මක වෙන ආකාරයේ දිහා බැලුවාම රට දිහා බැලුවාම මහා පුදුම විදිහේ කනගාටුවක් ඇති වෙනවා. මේ ඇතැම් වැඩිහිටි අය කියනවා ස්වාමීන් වහන්සේ මහා පොළොව උහුලන්නේ නැති විදිහේ අපරාධ නිසිද්ධ වෙන්නේ. මහා පුදුම විදිහේ අපරාධ. මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරලා දාන්නේ මේ පයට පෑගෙන පුරා භූමියන්ගේ ජීවිත විනාශ කරනවා. මම අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය කරන්නේ. ඒ වගේම තමන්ගේ දෙමව්පියන්ට, ස්වාමි භාර්යාවන්ට, දරුවන්ට, ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට සලකන ආකාරයේ බලන්නකෝ පින්නතුනි. මහා පුදුම විදියට දැහැමි සිතුවිලි වලින් මිනිස්සුන්ගේ හිත වේලිලා ගිහින් පාළු වෙලා ගිහින්. ඒ නිසා දැන් අපිට ඕනේ බණ අහමින් හිතේ තියාගෙන ඒ ගැන කතා කර කර ඉන්න පිරිසක් නෙමෙයි. අපිට අවශ්‍ය කරන්නේ තමන් දැනගත්ත හිතේ තියාගත්ත ධර්මයට අනුව තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන පිරිස. නැතුව ධර්මයේ ගැන කතා කර කර හිටියට ඒ වගේම යන්නේන ගමන් බිමන් වලදී ධර්මයේ ගැන සීකලාට අපිට අපේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න අවස්ථාවක් දෙන්නේ. අපි ඒ අනුව පිළිපදින්න ඉතාම හොඳට අධිෂ්ඨාන කරගන්න. මෙලොව ජීවිතේ සාර්ථක කරගෙන පරලෝ ජීවිතය සාර්ථක කරගන්න. මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා ධර්ම අවවාද වශයෙන් මම ආශිර්වාද කරන්නේ. අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරන්න යෙදුනේ බුදුරජාණන් වහන්සේ කොසල් මහරජු හම්බ වෙච්ච අවස්ථාවකදී කොසල් මහරජුවන්ට පැහැදිලි කරලා දුන්න ධර්ම කාරණාවක් පිළිබඳව. දවසක් බුදුරජාණන් වහන්සේ මේද තලුම්ප කියන නියංගමට වැඩම කරන්නට යෙදුණා. මේද තලුම්ප කියන නියංගම ශාක්‍ය වංශිකයන්ට අයිති වෙච්ච ගම්මානයක්. ඒක කුඩා ගම්මානයක් පිළිතුරු. හැබැයි මේ ගම පිහිටලා තිබුණේ කෝසල ජනපදයේ. කොසල් රජුවන්ට තමයි මේ ගම්මානේ අයිති වෙලා තිබෙන්නේ. කොසල් රජතුමාගේ රාජ්‍යය තමයි මේ මේද තලුම්ප කියන නියංගම පිහිටලා තිබුණේ. කොසල් රජුරුයි බුදුරජාණන් වහන්සේ බොහෝම ලොකු හිතවත්කමක් ලෙන්ගතුකමක් ඇති කරගෙන ක්‍රියා කරපු දෙපළ. කොසල් මහරජුරු බුදුහාමුදුරු යම් ප්‍රදේශයක වැඩ ඉන්නවා නම් කොහොම හරි ගිහින් දවසට කීප සැරයක් හරි බුදුහාමුදුරුවන්ව මොන වෙන්නේ. බුදුහාමුදුරුත් එක්ක කතා කරනවා. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවා. එදා බුදුරජාණන් වහන්සේ මේද තලුම්ප කියන නියංගමේ වැඩ ඉන්නවා කියලා දැනගෙන කොසල් මහරජතුමා සහ පිරිවරි මේද තලුම්ප කියන නියංගමට පැමිණි. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා
නමස්කාර කරලා මේ වගේ එකත් පසකින් වාඩි වුණා. වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ සමග දීර්ඝ සාකච්ඡාවක් කළා. හුඟක් වෙලා බුදුහාමුදුරුවොත් එක්ක කතා කර කර හිටියා. අපේ දායක පින්නතුණු පන්සලට ඇවිල්ලා පන්සලේ හාමුදුරුවොත් එක්ක හුඟක් වෙලා කතා කර කර ඉන්න හරීම කැමතියි. අපි බලාගෙන ඉන්නවා දැන් ඉවර වෙයි මොන දිගට ආරාට කියනවා විස්තර. ඒව කියලා ගිහින් එන්නම් කියලා එකක් යන්නේ. අපි උන්නම් ගියා තමයි කියන්නේ. ඔන්න ගේට්ටුව හරියට ගිහලා ආපහු වෙනව දෝගෙන ස්වාමීන් වහන්සේ මම මේ ආපු කාරණාව කියන්න බැරි වුණානේ. ඒක මතක් වුණේ දැන්. ආයෙ ඇවිල්ලා පටන් ගන්නවා පින්නතුනි. හැබැයි කොසල් රජුගේ එහෙම කතාවක් කළේ නෑ. බුදුරජාණන් වහන්සේගේ තොරතුරු කොසල් රජු විමසුවා. කොසල් රජුගේ තොරතුරු බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කළා. රාජ්‍ය පාලනය සඳහා අවශ්‍ය කරන උපදෙස් බුදුහාමුදුරුවන්ගෙන් කොසල් රජු ලබා ගත්තා. මෙහෙම කතා කර කර ඉඳලා බුදුහාමුදුරුවෝ කොසල් රජුන්ට දැනුම් දෙනවා. ස්වාමීනි මම ඔබ වහන්සේ හම්බ වෙන්න කියලා බලාගෙන හිටියේ. ඔබ වහන්සේ මේ කෝසල ජනපදේ කොහෙද වැඩ ඉන්නේ කියලා මම විමසිල්ලෙන් හිටියේ. බුදුරජාණන් වහන්සේ අහනවා කොසල් රජුගෙන් මහරජතුමනි මොකද ඒ වෙලාවේදී කොසල් රජු කියනවා මේ දවස්වල මගේ හිතට හරිනේ. අපේ දායකයන්ට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම මේ දවස්වල හරි දෙගිඩියාවකින් ඉන්නේ. හිතේ සහනයක් ඇත්තෙම නෑ ස්වාමීන් වහන්සේ. නිවනක් ඇත්තෙම නෑ මට. මම මේ බැරිම තැන තමයි පන්සලට ආවේ. ඔබ වහන්සේත් එක්කවත් කතා කරලා යන්න පොඩ්ඩක් බෝමළුවක් අතුගාලයක් බෝධි පූජාවක් තියන්න. කොසල් රජු කියනවා මම මේ ඔබ වහන්සේ හම්බ වෙන්න බලාගෙන හිටියේ. බුදුහාමුදුරුවෝ ඇහුවා මොකද කියන්නේ? ස්වාමීනි මේ ළඟදි දවසක් මගේ රාජ්‍යයේ එක්තරා ප්‍රදේශයේ රාජධානියේ එක ප්‍රදේශයක යුද්ධයක් හටගත්තා. යුද ගැටුමක් ඇති වුණා. ඒ වෙලාවේදී වෙන්දට මං එහෙම අවස්ථාවක් ඇති වුණා. මගේ ඒවාය ඒ වගේම රාජකීය හමුදාව යවල ඒව සංසිඳු වුණා. එදා මට ඒ යුද්ධයේ සංසිඳවන්න යන්න සිද්ධ වුණා. මම ගියා ස්වාමී යුද පිටියේ. ගිහිලා යුද්ධයේ අසුරවන්න මම උපදෙස් දුන්නා. දන්නේම නැතුව ස්වාමීනි බින් කරුවල වැටුණා. ආරක්ෂක අංශවල උදවිය මට උපදෙස් දුන්නා. දැන් මාලිගාවට යන්න මේ වෙලාවේ සුදුසු නෑ. අපි ඔබ වහන්සේට රාත්‍රී කාලේ ගත කරන්න මේ යුද පිටියේ කිට්ටුවම තැන తాවකාලික තැනක් පිළියෙල කරලා තිබෙනවා. ඔබතුමා අද රාත්‍රියේ ස්ථානයේ ගත කරන්න. පින්වත්නි රාජපුරුෂයන් ආරක්ෂක නිලධාරීන් දෙන උපදෙස් රජුවන්ට පිළිපදින්න සිද්ධ වෙනවා. රජු අර ආරක්ෂක අංශවල උදවිය දුන්න උපදෙස් පිළි අරගෙන රාත්‍රී කාලයේ දැන් අර යුද පිටියේ සමීපයේ ඉදිකරපු తాවකාලික ගොඩනැගිල්ල රාත්‍රී කාලයේ ගත කරනවා. පින්වත්නි බණ පොතේ සඳහන් කරනවා කොසල් රජුණන් රෑ වෙනකම් පින්ද ගියේ නෑ කියලා. සමහරලාට තමන්ගේ ස්ථානයේ මාලිගාව මාරු වෙච්ච නිසා වෙන්නේ මාලිගාවේ තියෙන සත්පහසුකම් මේ తాවකාලික ගොඩනැගිල්ලේ නොතිබෙන්න පුළුවන්. ඒ වගේම සමහරලා රජුණන්ට බයක් ඇති වුණාත් දන්නේ නැහැ. සතුරෝ පහර දීලා රජුණන්ව අල්ලගෙන යයිද දන්නේ නැහැ. ඒ නිසා රජුණන් රෑ වෙනකම් අවදියෙන් ඉඳලා තියෙනවා. රජුණෝ එහෙම අවදියෙන් ඉන්නකොට දකින්නවා රජුණන්ට පේනමානේ. යමක් කිව්වහම ඇහෙනමානේ. රජුණන්ගේ මාලිගාවේ සේවය කරන වඩුව දෙන්නේ කතා කරගෙන. බණ පොතේ සඳහන් කරනවා ඒ දෙන්නගේ නම් එක්කෙනෙක් ඉසිදත්ත.
අනිත් එක්කෙනා පුරාණ. මේ ඉසිදත්තයි පුරාණයි කතා කර කර ඉන්නවා. ඒ දෙන්න උඟා රෑ වෙනකන් කතා කර කර ඉඳලා නිදා ගන්න ලෑස්ති. නිදා ගන්න ලෑස්ති වෙලා මේ දෙන්න කතා වෙනවා. මේ වෙලාවට බුදුරජාණන් වහන්සේ කොහෙද දන්නේ වැඩේ? බුදුරජාණන් වහන්සේ කොහෙද දන්නේ වැඩේ? එක්කෙනෙක් කියනවා බුදුහාමුදුරුවෝ ජේතවනාරාම වැඩ ඉන්නවා. අනිත් කෙනා කියනවා මාළ පූර්වාරාම වැඩ ඉන්නවා දන්නේ නැහැ. මේ විහාර දෙකම පිළිදලා තිබුණේ සවැත්නුවර. සවැත්නුවර තියෙන කොයි පැත්තේද? මේගොල්ලෝ කතා වෙලා සවැත්නුවර පැත්තට හිස දාලා අර රජුරෝ හිටියේ පැත්තට පය දාලා මේ දෙන්න නිදාගත්ත පිට. රජුරෝ මේ දිහා බලාගෙන හිටියා. රජුරුවන්ගේ හිතට අමුත්තක් දැනුණා. රජුරෝ කල්පනා කරනවා මේ ඉසිදත්තයි පුරාණයි දෙන්නම මගේ රජගෙදර වාසය කරන. අපේ භාෂාවෙන් කියනවනම් ඔගොල්ලෝ වාසය කළේ අපේ වහල යට. මේ අදහස තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම රජුරෝ කල්පනා කරනවා මේ දෙන්නම යන්නේ මගේ වාහනවල. රජුරුවන්ගේ රාජකීය වාහනවල තමයි මේගොල්ලෝ නැගලා යන්නේ. ඒ වගේම මේ ඇත්තන්ට මේ දෙන්නට ආහාර දෙන්නේ රජමාලිගාව. ඒ විතරක් නෙවෙයි මේ දෙන්නට වැටුප් ගෙවන්නේ, පඩි ගෙවන්නේ මම. එහෙම කරන්නේ මගේ පැත්තට පය දාලා මේ බුදුහාමුදුරුවන්ගේ පැත්තට හිස දාලා මේ දෙන්න නිදාගත්තනේ කියලා රජුරුව දැන් මේ ගැන කල්පනා කර කර ඉන්නවා. රජුරුවන් හිතේ දෙගිඩියා. අපිටත් එහෙම අවස්ථා අපේ දායකයන්ට ඇවිල්ලා සඳහන් කරනවා. ස්වාමීන් වහන්සේ මේගොල්ලෝ අද අපිට මෙහිමයි කරන්නේ. ඒ කාලේ ඒගොල්ලෝ අපේ වහල යට ඉඳලා තමයි ඔක්කොම කරගත්තේ. අද ඔහොම ආවට ගියාට උඩ පැනගෙන ගියාට මම නැත්නම් ඔය මොනවක් කරන්න හම්බෙන්නේ. මගේ වාහනවල තමයි එකගෙන ගියේ. ඒ කාලේ කන්න දෙයක් තිබුණේ නේ. මං තමයි හදලා හිටන් යන්තම් ලුණුයි මතුවේ දීලා ඕගොල්ලෝ ওই තත්ත්වෙට පත් කරගත්තා. ඒ වගේම සතියක් තිබුණේ නේ. මං ළඟ තිබිච්ච දේ දීලා තමයි ඕගොල්ලෝ ওই තත්ත්වෙට වැඩි දියුණු කරලා ගත්තේ කියලා හරිම කලකිරීමෙන් සඳහන් කරනවා. ඉතින් බුදුහාමුදුරුවන්ට මේ බව ඉදිරිපත් කළා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොසල් මහ රජුට මහරජතුමනි කලකිරෙන්න එපා. හිත නරක කරගන්න එපා. ඔය ඉසිදත්තයි පුරාණයි දෙන්නම බොහෝම හොඳ සැදැහැතියෝ දෙන්නේ. ඉසිදත්තයි පුරාණයි දෙන්නම හොඳ සැදැහැතියෝ දෙන්නේ. අපි මේ දායක වෙනතුන්ට කතා කරන්නේ සැදැහැවතුනි කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ දෙන්න බොහෝම හොඳ සැදැහැතියෝ දෙන්නේ. ඒ දෙන්න ඒ ගරුකලේ කාටද? තමන්ට නිවන් මඟ කියලා දෙන බුදුරජාණන් වහන්සේට. ඒ දෙන්න ඒ ගෞරව කළේ උපහාර දැක්වේ බුදුහාමුදුරුවෝ ඉන්න පැත්තේ හිස දාලා නිදාගත්තේ ඒ තමන්ට නිවන් මඟ කියලා දෙන බුදුරජාණන් වහන්සේටයි ඒ ගෞරවය සිද්ධ කළේ. ඒ දෙන්න බොහොම සැදැහැතිව දෙන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා මේ ධර්ම දේශනාවේදී කොසල් මහ රජුරවන්ට කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳව නුවණින් දැනගෙන ඇති කර ගන්නා පැහැදීම තියෙනවා. අන්නේ ඇත්තා සැදැහැවතින් කියලා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳව නුවණින් දැනගෙන ඇති කර ගන්නා පැහැදීම. ඒක තියෙන්නේ සැදැහැවතුන් ළඟ. අපේ දායක පින්නතුන් දැන් කල්පනා කරලා බලන්න ඕනේ. අපිට බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳව මේ විදියට ඇති කරගත්තා නුවණින් දැනගෙන බොහොම ඥානාන්විතව අපි බුදුරජාණන් වහන්සේ ගැන ඉගෙන තියාගන්න ඕනේ. අපේ දායකයන්ට බුදුහාමුදුරුවෝ ගැන තියෙන අවබෝධයේ බොහොම සුළු දැනුමක් තමයි තියෙන්නේ. මේ දවස්වල බලන්න පින්නතුනි දැන් අර කොළඹ හුරුපිටියේ ගංගාරාමයේ විශාල පිරිසක්
ඇදීගෙන එනවා ධාතුන් වහන්සේ වන්දනමාන කරනවා. ඊළඟ මේ ඇත්ත දකින්නවා තමන්ගේ අතේ තියෙන තාක්ෂණික උපකරණ තුලින් අර ඇමරිකාවේ ස්වාමීන් වහන්සේලා යන සාමපාගම බුදුරජාණන් වහන්සේ ගැන ඒගොල්ලෝ දැකලා නැහැ. බුදුහාමුදුරුවෝ ගැන අවබෝධය තියෙන්නේ පොතපත මගින් කියවලා දැනගත්තදී ඒගොල්ලෝ විමසනවා දැන් වෙනවා ලෝකේ බොහෝ දිනාගේ අවධානය මේ බුදුහාමුදුරුවෝ ගැන බුද්ධ ධර්මයේ ගැන ඒගොල්ලෝ ඉතාම උනන්දුවෙන් හොයන්න පටන් අරගෙන තිබෙනවා. අපිට ඒ ගැන ලොකු අවබෝධයක් එනම් දැන් තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ සදහවතා බුදුහාමුදුරුවන්ගේ බුද්ධත්වයේ ගැන නුවණින් දැනගෙන පැහැදීම ඇති කරගත්තා. අපේ අයට ඒ වෙලාවට මතක් වුණාම තමයි දුවගෙන එන්නේ බුදුහාමුදුරුවෝ මතක් වෙන්නේ. අපි නිතර බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ මෙනෙහි කරන්නට මම බණේ මාතෘකාවට ඒ අරහං ආදී බුදු ගුණ තබාගත්ත පිළිතුර. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ සදහැවතුන් පින්නතුනි කරු කරන්නේ ගුණ නුවණටයි. ඒ ඉසිදත්තයි පුරාණයි අර ගෞරව කලේ Tamanට නිවන් මඟ කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ නුවණට තමයි ඒ දෙන්න සැලකුවේ. අදත් පින්නතුනි සමාජයේ ගරු කරන්නේ සලකන්නේ ගුණ නුවණට. ඒගොල්ලෝ පත්පතට වඩා ගරු කරන්නේ ගුණ නුවණට. අර රාජ්‍යරු මේ අයට නොඑක ආකාරයෙන් ආහාර පාන වැටුම් ඉදුම් හිටුම් පාසුකම් සලසලා දෙනවා. ඒවට වඩා අර බුදුරජාණන් වහන්සේ ගැන මන අවබෝධයක් ලබාගත් සදහවතුන් ගෞරව කරන්නේ ගුණ නුවණට. අද ඒවා වෙනස් වෙලා ගිහින් පින්නතුනි. අද මොකද කියන්නේ? අපේ දායකයන්ට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ කන්න දෙනවා නම් බොන්න දෙනවා නම් තව මොනවද ස්වාමීන් වහන්සේ? ඔය මද මේ தത്വෙට වැටුණා පිළිතුරු. අද ඒ தത്വෙටපත් වෙලා ගුණ නුවණ සම්පූර්ණයෙන්ම හේතිලා අර මහා ගම් වතුරට හේතිලා ගහගෙන යනවා වගේ සෝදාපාරෝල් ලක්. තාම අපේ ගම්වල මේ දායක පින්නතුන් සලකන්නේ ගුණ නුවණ. ඒ කියන ගුණවන්ත භාවයේ නැනවන්ත භාවයේ තමයි ගෞරව කරන්නේ. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා සදහැවතුන් ශ්‍රද්ධාව තියෙන අය ගුණවන්ත භාවයට නැනවන්ත භාවයට තමයි ගෞරව කරන්න සලකන්නේ. මේ සදහැවත්කම ගැන බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දෙනවා පින්නතුනි. මේ සදහැවත්කම කියලා කියන්නේ කොහොමද? සසර දුකින් එතර වීමට බුදුරජාණන් වහන්සේ වදාළ මගට පිවිසීමේ දොරටුව තමයි සදහැවත්කම කියලා කියන්නේ. සසර දුකින් එතර වීමට අපි සසර දුකට වැටිලා ඉන්නේ නැහැ. ඉපදිලා ඉන්නවා. ටික ටික දැන් වයසට ගිහිල්ලා ඊළඟට පින්නතුනේ ලෙඩ වෙනවා. ඊළඟට ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. අප්‍රියයන් හා එකතු වෙන්න වෙනවා. ඊළඟට මරණය වෙනවා. මේ සසර දුකින් එතර වෙන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න මාර්ග කුමක්ද? මධ්‍යමා ප්‍රතිපදාව. මධ්‍යමා ප්‍රතිපදාව. ආරෂ්ඨායික මාර්ගය. ආරෂ්ඨායික මාර්ගයේ මුලින්ම සඳහන් කරන්නේ ප්‍රඥාව නුවණ දියුණු කරගන්න. ඊළඟට සීලය දියුණු කරගන්න. ඊළඟට සමාධිය දියුණු කරගන්න. මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු මගට පිවිසෙන්න ඇතුල් වෙන්න පුළුවන්කම තියෙන්නේ ශ්‍රද්ධාව තියෙන. මේ ඇවිල්ලා වාඩි වෙලා ධර්ම ශ්‍රවණය කරන්නේ මේ සදහැවතුන්. ශ්‍රද්ධාව තියෙන අය මේ සසර මඟ දුකින් එතර වෙන්න ඕනා කියන හැටි මේ මඟ කුමක්ද කියලා තේරුම් අරගෙන මේ සදහැසිතින් තමයි මේ පින්කමට සම්බන්ධ වෙලා ක්‍රියා කරන්නේ. මේ වැඩ පිළිවෙල පවත්වාගෙන යන්න පිළිතුරු. රාග, ද්වේෂ, මෝහ කියන මේ සියලු කෙලෙස් මුලින් උපුටලා දාලා නිවන් මාර්ගට පිවිසෙන ශ්‍රාවකයා පළමුවෙන්ම කරන්න ඕනේ පින්නතුනේ මේ තමන් තුළ ශ්‍රද්ධාව ඇති කරගන්න. මේ නිවන් දකින්න කැමැත්තෙන් ඉන්න කෙනා සසර දුකින් එතර වෙන්න
උත්සාහවන්ත වෙන කෙනා ළඟ තියෙන්න ඕන මේ සැදැහැවත්කම ශ්‍රද්ධාව තියෙන්න. අපේ දායකත්වෝ ඒ සැදැහැවත්කම දියුණු කරගන්න මහන්සි ගන්න. බුදුරජාණන් වහන්සේ පිළිබඳ උන්වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳ ඒ වගේම නවාරාදී බුදු ගුණ ගැන නිරන්තරයෙන්ම අපේ හිත යොමු කරලා ක්‍රියා කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශ්‍රද්ධාවන්තයාගේ පළවෙනි පියවර සදහැවත් අය මොකද කරන්නේ? ඒගොල්ලෝ කැමති දහම් ගුරුවරුන් මුණ ගැහෙන්න. මේ දායක පින්නතුන් විහාරස්ථානයේ පැමිණි මේ විහාරස්ථානයේ වැඩ ඉන්න මේ දහම් ගුරු යතිවරයන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා මුණ ගැහිලා කතා බහ කරා. උන්වහන්සේලා ඇසුරු කරමින් සදහැවත් අය මොකද කරන්නේ? ධර්ම ශ්‍රවණය කර පන්සලට ආව පන්සලේ ඉන්න මේ දහම් ගුරු ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනවා. උන්වහන්සේලා ඇසුරු කිරීම නිසා මේ විදියට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලැබුණා. මේ මාස 12ටම බණ අහන්න වෙලාවක් සකස් කරගත්තා. මේ දහම් ගුරු ඇසුරු කරමින් ධර්ම ශ්‍රවණය කරනවා. ඊළඟට මේ ධර්ම ශ්‍රවණය කරපු අය මොකද කරන්නේ? පින්නතුනේ ධර්මයේ අර්ථය විමසන. මෙහෙමම නැගිටලා මෙතන මේ කරුණු හලලා දාලා යන්නේ නැතුව මේ කාරණා මතක තියාගන්න. අද ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවට සදහැවත්කම ගැන කියලා දුන්නා. ශ්‍රද්ධාව ගැන කියලා දුන්නා. මේ ගැන ලියවිලා තියෙන තව පොතපත කොහෙද තියෙන්නේ? ඒ ගැන සඳහන් වෙලා තියෙන තැන් හොයමු. යාළු මිත්‍රයෝන් එක කතා බහ කරමු. ඒගොල්ලෝ ළඟ තියෙන දහම් පොත් හොමාරු කරගෙන කියවලා ධර්මඥානෙ දිනු කරගන්න. මේ සදහැවතා මොකද කරන්නේ? දහම් ගුරුවරු හම්බෙන්නේ ඇවිල්ලා ඒගොල්ලෝ ඇසුරු කරමින් ධර්ම ශ්‍රවණය කරලා මේ ධර්මයේ අර්ථය විමසන. අර්ථය විමසපු අය ධර්මයේ තේරුම දැනගත්ත අය මොකද කරන්නේ? ඒගොල්ලෝ පින්නතුනි භාවනා මගට යොමු වෙනවා. භාවනා මගට යොමු වෙනවා. තාම ඉන්නවා මෙතන භාවනාවක් කරගන්න බැරි වෙච්ච අය. සමහර අය ඉන්නවා කල්පනා කර කර යන්න ඕන මාත් භාවනා කරන්න. ආම්දුරුන් මතක් කළා තමයි යන්න ඕන. දැන් යමණිවිරල යනකොට කතා කරන්නේ මෙහා මේ අර ආම්දුරු භාවනාව ගැන කිව්වා. ඔයා දන්න හොඳ භාවනා මධ්‍යස්ථානයක් තියෙනවා නම් මට කියන්න කොහෙද? ඔය බලන්න කොහොමද භාවනා පන්තියක් තියෙන්නේ කියලා. ඒක අපි දෙන්නටම යන්න පුළුවන්. ඔය හොයා ඉන්නවා මිසක් පණ තියෙන ගා යන්න හම්බෙන්නේ. ඒ නිසා මේ ඇත්තෝ දැන් කල්පනා කර කර ඉන්නේ මොකක්ද? දැන් කල්පනා කරන්නේ වෙලාව කීයද දන්නේ නැහැ. දැන් කල්පනා කර කර ඉන්නේ වෙලාව කීයද? දැන් වාඩි වෙලා ඉන්න අමාරු පුදුව හොඳ වුණාට පංචස්කන්ධේ කබල්. ඒ නිසා දැන් මේක එක තැනක ටික වෙලාවක් තියලා තියෙනවා කියන එක අමාරු. සමහර අය පණිවිඩ යනකොට කියන්නේ පණ ගියා කුටුවේ වාඩි වෙලා ඉන්න. ටෑන් එක තිබුණාට මං හරි අමාරුවෙන් පොන්දි අමාරුව වැඩි වුණාවක්. කකුල් දෙකම හිරි වැටුණා. නැගිට ගන්න විදියක් නැතුව මං එතන හිටියේ. මේ අය භාවනා කරන්නේ කොහොමද? ඒ නිසා දැන්ම ඒ ගැන ධර්මයේ ගැන දැනගත්ත සදහැවතුන් තමයි භාවනා මගට යොමු වෙන්නේ. භාවනා මගට යොමු වෙච්ච කෙනා තමයි පින්වත්නි සසරෙන් එතර නිවන් දකින්නේ. එහෙනම් නිවන් දකින්න නම් ධර්මයේ දැනගන්න ඕන. ධර්මයේ දැනගන්න උනන්දු වෙලා ක්‍රියා කරන්නේ කවුද? සදහැවතුන් ශ්‍රද්ධාව තියෙන මේ ගමේ ඔච්චර සෙනගැද්ද මේ පැවිණි සදහැවතුන් ධර්මයේ පිළිබඳව උනන්දුව තියෙන අය වෙනවා. ඒ නිසා අපි බොහෝම හොඳට මේ දහම් ගුරු ඇසුරු කරමින් ධර්ම ශ්‍රවණය කරමින් ධර්මයේ අර්ථය විමසන්න හොයන්න. ඊළඟට භාවනාව ගැන අවධානය කරන්න. පණ්ඩිත ආම්දුරුවන්ට අදහසක් ඉදිරිපත් කරන්න භාවනාව සඳහා අපි වේලාවක් යොමු කරගත්තොත් හරි වටිනවා නේද? නිවන් දකින්න කැමැත්තෙන් සිටිනවා නම් භාවනාව අත්‍යවශ්‍යමයි. ප්‍රඥාව දියුණු කරගෙන සීලය ඇති කරගත්ත කෙනා
භාවනා මගට යොමු වෙන්න. භාවනාව තුළින් තමයි අපිට මේ සසර දුක් දුරු කර ගන්න පුළුවන්කම තිබෙන්නේ. භාවනා වඩන අපේ හාමුදුරුවෝ හිමක් වැඩින් උන්වහන්සේම සම්බන්ධ කරගෙන මේක දියුණු කර ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම පින්නතුනි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ශ්‍රද්ධාව වපුරන්න ඕන කරන බීජයක් කියලා. බුදුරජාණන් වහන්සේ දවසක් කසී භාරද්වාජ කියන බමුණව හම්බෙන්නේ එතුමාගේ නිවසට වඩින්න. බමුණා බුදුහාමුදුරුවෝ දොර ළඟට වැඩම කරලා ඉන්නවා දැකලා ඇවිල්ලා අහනවා මොකද මේ මාව හම්බෙන්න? එයාගේ නම භාරද්වාජ. රා කුඹුරු වපුරලා ලොකු අස්වැන්නක් ගත්ත නිසා මිනිස්සු නමක් තිබ්බා කසී භාරද්වාජ. බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා කසී භාරද්වාජ අහනවා මොකද මෙහි මාව හොයාගෙන මේ මං වගේ ගොවිතැනක් පතක් කරගෙන ජීවත් වෙන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මම ගොවිතැන් කරලා ජීවත් වෙන කෙනෙක්. මගේ කෘෂිකර්ම මමත් කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙනවා. ඒ වෙලාවේදී කසී භාරද්වාජ අහනවා කෝ යුගං වා නංගලං වා පාචනං වා බලිවද්දං වා කෝ වහන්සේගේ නම කෝ ගාවේ වියගහකෝ මොනවද වපුරන්න ගන්න බීජ වාගේ. බුදුහාමුදුරු සඳහන් කරනවා මම මේ ශ්‍රද්ධාව නැමැති බීජ වපුරමින් මගේ ජීවිතේ පවත්වාගෙන යන්නේ කියලා මේ ශ්‍රද්ධාව ගැන අද ගෙදර ගිහිල්ලා ඔන්න හොයන්න පුළුවන් තැනක් තමයි හැම ගෙදරකම තියෙනවා පිරිවානා පුත් වහන්සේ. ඒ ධම්සක් පැවතුම් සූත්‍රයේ ඉවර වෙලා ඉදිරියට යනකොට කසී භාරද්වාජ සූත්‍රයේ තියෙනවා. ඒවා දැන් සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා. ශ්‍රද්ධාව ගැන බුදුහාමුදුරුවෝ කසී භාරද්වාජට කියලා දෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ඊළඟට පින්නතුනේ මේ ශ්‍රද්ධාව පිළිබඳව අපිට තියෙන්න ඕනේ පින්නතුනේ නිසක බවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මයේ පිළිබඳව මහා සංඝරත්නයේ පිළිබඳව තියෙන නිසක බව තමයි සදහැවත්කම කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මගේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. බුදුහාමුදුරන්ගේ පිහිට හැර වෙන සරණක් වෙන පිහිටක් අපිට ඇත්තේම නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ධර්මයේ පිහිට හැර වෙන පිහිටක් වෙන සරණක් අපිට නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. බුදුරජාණන් වහන්සේ ළඟ දෙපස වැඩ සිටි නික්ලේශී ආර්ය මහරහතන් වහන්සේලාගේ ආශිර්වාදය අපිට තියෙන උතුම් ආශිර්වාදය මේ තුනුරුවන් පිළිබඳව තියෙන ඒකායන විශ්වාසය තමයි සදහැවත්කම කියලා. අපේ දායක වෙන්න දුන්නේ තුනුරුවන් මතක් වෙන්නේ සතෙක් ඉවර වුණාට පස්සේ. යමක් කමක් තියෙනකොට අරේ හොඳයි මෙහෙ හොඳයි අතන හොඳයි මෙතන හොඳයි කියනකොට වටේම දුවනවා වෙන්නේ. රට වටේම ගිහිල්ලා සියල්ල ඉවර වෙලා සතෙක් ඉවර වුණාට පස්සේ හති දදා කල්පනා කරනවා දැන් මොකද කරන්නේ? එතකොට ඔන්න මතක් වෙනවා යන්න ඕන පාන්සලට. ඔන්න ඉතින් දඩිපණි ගහගෙන හිමින් එනවා තාප්පය අල්ලගෙන විද්‍ය අල්ලගෙන මල්ගස් අල්ලගෙන ආවා ස්වාමීන් වහන්සේ මේ බෝධි පූජාවක් තියන්න බුද්ධ පූජාවක් තියන්න ස්වාමීන් වහන්සේ පිරිත් ටිකක් කියා ගන්න ඕන. ස්වාමීන් වහන්සේ දානි පොඩ්ඩක් දී ගන්න ඕන. එතකොට අරින අමාරුයි. බොහොම අමාරුවෙන් යන්තම් පණ තියෙන වෙලාව වගේ. එතකොට කර කියා ගන්න දෙයක් නෑ. එතකොට තමයි අපේ ඇයට තුනුරුවන් මතක් වෙන්නේ. ඇතැම් අය මරණයෙන් පත් වුණාට පස්සේ ඉතින් අන්තරට අඩියක්වත් තියලා නෑ අපිට අහන්න සිද්ධ වෙනවා. කොයි ගෙදරද? කවුද? කොහේ ගෙනෙද්ද? ඔයගේ විස්තර ගණනාවක් අහගෙන තමයි මේ කාර්යය සඳහා අපිට ඉදිරිපත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අපිට තියෙන්න ඕන තුනුරුවන් ගැන හොඳ විශ්වාසයක්. මේ වැඩිහිටියන්ට මතකයි ඒ කාලේ ඔබේ දෙමව්පියෝ ළඟට ගිහිල්ලා වඳිනකොට අම්මා තාත්තා මොකද කිව්වේ? මගේ පුතාට තුනුරුවන්ගේම පිහිටයි. මගේ දුවට බුදු සරණයි. දරුවෝ ඇවිල්ලා අම්මා තාත්තට කිව්වා අම්මේ තාත්තේ අපි ගමනක් යන්න ලෑස්ති. බය නැතුව යන්න පුතේ. ගිහින් එන්න ඕගොල්ලොන්ට තුනුරුවන්ගේ පිහිටයි. දරුවෝ ඇවිල්ලා කියනවා අම්මා තාත්තට අම්මේ
තාත්තේ අපි මෙන්න මේ වැඩ පටන් ගන්නයි යන්න ලෑස්ති. බය නැතුව පටන් ගන්න පුතේ. තුනුරුවන්ගේ පිහිටෙන් සාර්ථක වෙන්න. ඔයගොල්ලෝනේ තුනුරුවන්ගේ පිහිටයි මේ කාර්යයේ කාන්තේම සාර්ථක වෙන්න. ඒ වගේ මහා පුදුම විශ්වාසයක් තිබුණා පිළිබඳ. අපි ඒ தત્ත්වය ඇති කරගන්න තුනුරුවන් පිළිබඳව විශ්වාසය යම් කෙනෙක් ළඟ තියෙනවද නිසක බව ඒකාන්තයෙන්ම සත්‍යයි. ඒ බලයෙන් මට සිත සාන්ති යහපත සැලසෙන්න කියලා ආශිර්වාදය අපිට සලස ගන්න පුළුවන්කම තියෙනවා පින්නතුනි. ඒ වගේම පින්නතුනි මේ තුනුරුවන් පිළිබඳව අවබෝධය නැති වුණාට පස්සේ ශ්‍රද්ධාව නැති වුණාම ශ්‍රද්ධාව නැති වෙලා ගියාම කුසල කර්ම කරන්නේ නැහැ පින්නතුනි. මේ හැමෝම සහභාගී වෙලා ඉන්නේ ධර්ම දේශනාමේ කුසල කර්මයේ. මේ හැම දිනම සහභාගී වෙලා ඉන්නේ ධර්ම දේශනාමේ කුසල කර්මයේ. මේ කුසල කර්මයේ සම්බන්ධ වෙලා ඉන්නේ සැදැහැවතුන්. සැදැහැවතුන් තමයි කුසල කර්ම කරන්නේ. පෞගිය නිදහස් දිනේ දවසෙත් මේ ඇත්තෝ පැමිණිලා මහ කුසල කර්මයන් සිද්ධ කරගන්න. හොඳ වැඩ පින්කම් යහපත් දේවල් සිද්ධ කරන්නේ ශ්‍රද්ධාව තියෙන අය පින්නතුනි. ශ්‍රද්ධාව නැති වෙච්ච නිසා පින්නතුනි අපේ රට ගැන ලෝකයා මහා ප්‍රසාදයටපත් වෙලා ඉන්නේ. මේ දරුවන් ළඟ ශ්‍රද්ධාව දරුවන්ට කියලා දෙන්න බැරි වෙච්ච නිසා දරුවෝ මහා දඩබ්බරව අශ්ලීලව ක්‍රියා කරන ආකාරය අපිට දකින්න ලැබෙනවා. දරුවන්ට හරියට තියෙනවා විභාග සාතික තියෙනවා. ඒ වගේම රාණු සම්මාන ගෝල්ඩ් මෙඩල් තමයි තියෙන්නේ. ඒවා රාශියක් තියෙනවා. නම ළමයි වැඩ කරන විදිය දැක්කාම අම්මා තාත්තා අහක බලා ගන්න. වැඩි කියන්නේ කර තියා ගන්න දෙයක් නෙවෙයි. අපිට ඕනේ ඒ වගේ සහතික මිටි ගණන් තියෙන රාම් සම්මාන තියෙන දූ දරුවෝ නෙමෙයි පින්නතුනි. ඒවා අවශ්‍යයි. නම් අපිට ඕනේ මේ ගුණයහපත්කම තියෙන අපි කොහොමද දැන් සනීපයිද තාත්තේ මොකද අසනීපෙන්ද යම් ටිකක් මගේ වාහනේ ගමනක් ගිහිල්ලේ බේක් ටිකක් ගෙනියන් කෑවද මොකද නිශ්ශබ්ද වෙන්නේ ඒ වගේ අහලා බලන්න පුළුවන් විදි මම ඒකයි මේ දූ දරුවෝ මුණුමුරු මිනිපිරියු මේකට එක්කගෙන ඉන්න ඕන කියලා. අපේ දෙමව්පිය ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අපේ පුතා ආපු වෙලාව අපේ දුව ආපු වෙලාව ඔය අපේ ලේලි එහෙම එනවනේ පන්සලට ඒ ආපු වෙලාව කියන්නකෝ අපිත් එක්ක පොඩ්ඩක් කතා කරන්න කියලා. අපිත් එක්ක වචනයක් කතා කරන්න කියන්නේ. මේ පින්නතුනේ අර ශ්‍රද්ධාව නැති වෙලා ගිහිල්ලා හොඳ වැඩවලට යොමු වෙන්නේ මහා අපරාධවලටම ඒව තමයි ළමයි තාක්ෂණය ඔස්සේ දකින්නේ. ඒ වගේම ප්‍රවෘත්ති පෙන්වන්න ගියාම මොනවද ප්‍රවෘත්ති වලට පෙන්වන්න තියෙන්නේ? මේ රටේ ලෝකයේ සිද්ධ වෙච්ච අපරාධමයි. ඒවා තමයි දකින්න තියෙන්නේ. සමාජ ප්‍රවෘත්ති වලට එකම හොඳ කාරණාවක්වත් නැහැනේ අපේ රටේ ඉදිරිපත් කරන්නේ. එළි වෙච්ච වෙලේ ඉඳලා සිද්ධ වෙච්ච රට පුරාම තියෙන කුණුගොඩවල් තමයි අර ළමයි දකින්නේ පිළිදෙන. ඒ නිසා අපේ ශ්‍රද්ධාව තියෙනවා නම් තමයි කුසල කර්ම වලදී. ශ්‍රද්ධාව තියෙන අය තමයි පින්නතුනේ ධම්මග අනුගමනය කරන්නේ. අපේ රටට කිව්වේ ධර්මද්වීපය කියලා. අපේ රටට කිව්වේ ධර්මද්වීපය කියලා. ඒ තරම් ගුණවතුන් ජීවත් වෙච්ච රටක් මේ පින්නතුනේ. අපි ශ්‍රද්ධාව ඇති කර ගන්න ඕන. ඊළඟට පින්නතුනේ දැහැමි මඟ අනුගමනය කරන්න මේ සදහැවත්කම ඉතාම වැදගත් වෙනවා. ඊළඟට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපි ආගමික වශයෙන් පොහොසත්තුන් බවට පත් වෙනවා. ශ්‍රද්ධාව තියෙන කෙනා බොහෝම පොහොසත් කෙනෙක්. අපේ දායක පින්නතුන් මේ කාලේ හරියට මේ පොහොසත් වෙන්න හරියට දඟලනවා පින්නතුන්. එක රැයෙන් මහා ධනපතියෙක් වෙන්න මහන්සි ගන්න. ප්‍රවෘත්ති බලාගෙන ඉන්නකොට තමයි දන්නේ අල්ලමු බෙදලා අය වන්නගෙන යනකොට එතකොට තමයි දැනගන්නේ කොහොමද පොහොසත් වෙලා තියෙන්නේ කියලා. ප්‍රවෘත්ති වලින් තමයි දැනගන්නේ. උදලගෙන යනකොට මෙහෙමනේ මේ தත්ත්වය ඇති වෙලා තියෙන්නේ. එක රැයෙන් පොහොසත් වෙන්න මහන්සි ගන්න. මහා අපරාධ, ඌට උපක්‍රම, ඒ වගේම අනුන්ගේ ධනෙ උදුර ගැනීම, මම් පැහැරීම මේ වගේ අකටයුතුකම් වලින් තමයි ධනෙ හොයාගන්න මහන්සි අරගෙන තියෙන්නේ. මේ සදහැවත්කම කෙනෙකුට තියෙනවා නම් එයා බුදුදහම අනුගමනය කරන කෙනෙක් ඇටියට හොඳ පොහොසතෙක් ඇටියටයි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ.
පින්නතුනේ මේ ශ්‍රද්ධාව උසස් ධනයක් කියන එක පැහැදිලි කරලා දෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ වැඩියා මේ ආලෝක යක්ෂ සේනාධිපතිතුමා හම්බෙන්නේ. එයා මේ නිකන් යකෙක් නෙමෙයි. අපේ අයටත් යක්කු ඇහෙනවනේ. සමහරවිට කියන යාට අපි ඇහිලා ඉන්නේ. ඒ වගේ කෙනෙක් නෙමෙයි මේ ආලෝක යක්ෂ සේනාධිපතිතුමා. එයා යක්ෂ සේනාධිපති කෙනෙක්. එයා ගැන බණ පොතේ අපූර්ව විස්තරයක් තියෙනවා. එතකොට මේ ආලෝක යක්ෂ සේනාධිපතිතුමා හම්බෙන්නේ බුදුරජාණන් වහන්සේ වැඩම කරපු වෙලාවේ තුමා හිටියේ නැහැ. ඉතින් මාලිගා මේ විමානයේ හිටපු අයත් එක්ක කතා බහ කර ඉන්නකොට ආලෝක යක්ෂ සේනාධිපතිතුමා ඇවිල්ලා බුදුහාමුදුරුවොත් එක්ක යෙදිච්ච කතා බහ ගැන මේ ඇත්ත දන්නවා. ඉතින් ඒවා කතා කරලා සරපවසක් විදියට කියලා අඩිපොලේ ගහලා මේ ආලෝක යක්ෂ සේනාධිපතිතුමා කියනවා මම මේ විදියට මගේ මව් දෙමව්පියන්ගෙන් දැන කියාගත්ත බොහොම දීර්ඝ කාලයක් තිස්සේ දැනගෙන ඉන්න මේ ප්‍රශ්න වගේක් තියෙනවා. ඒවට පිළිතුරු මට ලබා දෙන්න. හොඳයි ආයුවන් අහන්න ප්‍රශ්න කියලා. එයා අහනවා එක ප්‍රශ්නයක් මේ කොහොමද මිනිස්සේ මහ ධනවතෙක් වෙන්නේ? ජනප්‍රිය කෙනෙක් බවට පත් වෙන්නේ, පොහොසත් කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ වගේම අනිත් අයගේ ආදරේ, කරුණාව, ප්‍රභූත්වය ඇතුව ක්‍රියා කරන්නේ මහ ධනවතෙක් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ කොහොමද? කේසෝද විත්තං පුරිසස්සෙක්ටං මේ හැම අංශයකින්ම ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට ධන ධාන්‍ය සම්පත් වලින් ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද? මොකක් මොනවද උඩ කරන්නේ? කේසෝද විත්තං පුරිසස්සෙක්ටං ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආයුවම් සද්දීද විත්තං පුරිසස්සෙක්ටං ඒ ළඟ ශ්‍රද්ධාව තියෙනවා නම් මහා ශ්‍රේෂ්ඨ මහා ධනවතෙක්. ඒ වගේම හැම දිනාටම ජනප්‍රියයි. එයාට මහා ධනයක් තියෙනවා. ඒ වගේ අපේ දායක වෙන්නද මේ ශ්‍රද්ධා ගුණය හොඳට දියුණු කරගත්තොත් මහා ධනවතෙක්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ සසර ගමනට ඕන කරන මග වියදම් සලසලා දෙන්නේ ශ්‍රද්ධාවයි. සසර ගමන ගැන මම බණ පටන් ගත්ත වෙලාවේ පැහැදිලි කර මහ දිග ගමනක් යන ගමන් මේ පොඩ්ඩක් නතර වෙලා ඉන්නවා පින්නද අම්බලමක නවාතැන් පොලක පොඩි තැනක නතර වෙලා ඉන්නවා ගිමන් හරින්නවා කොච්චර දවසක්ද මාස කීයකටද අවුරුදු කීයකටද දවස් කීයකටද පැය කීයකටද තප්පර කීයකටද කියලා අපි දන්නේ නැහැ. මේ නතර වෙලා ඉන්න වෙලාව මේකින් පස්සේ ආයි ගමන යන්න ඒ ගමනට ඕන කරන මග වියදම් අපිට සකසා ගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ සදහැවත්කම නිසා. මොනවද මග වියදම්? මේ ධර්ම දේශනා, මේ පින්කම්, දාන මේ පින්කම්, වාස් පින්කම්, බුද්ධ පූජා පින්කම්, සලාක දානේ පින්කම්, සීල් සමාදන් වීම, භාවනාව මේ තමයි මග වියදම් වෙන්නේ. දුර බැහැර ගමනක් යනකොට විදේශ ගමනක් එහෙම යන්න ඇතුණා කතා වෙනවා මේ ඩොලර් ටිකක් වැඩිපුර ගෙනියන්න ඕන හදිස්සියක් වුණොත් එහෙම ගන්න කියලා. ඔය වන්දනා ගමනක් එහෙම දුර ගමනක් යනකොට අපේ දායකයන්ට මේ සල්ලි ටිකක් වැඩිපුර අරන් යන්න ඕන කියලා කල්පනා කරනවා. හදිස්සියක් වුණොත් ඒ වියදම් කරා. ඒ වගේ අපිට මේ සසර ගමනට මග වියදම් සලසලා දෙන්නේ පින්නතුනේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තියෙන අය මේ යහපත් දේවල් කරගෙන තමන්ගේ ජීවිතයේ පෝසත් බවට පත් කරගන්න. එයාට සුගති උත්පත්තිය ලබන්න, හොඳ තැන්වල ගිහිලා උත්පත්තිය ලබන්න, සසරෙන් ඈතර වෙන්න මේ වියදම හරියට උපකාර වෙනවා. ඒ නිසා මේ හැමෝම පැමිණිලා ඉන්නේ ඒ මග වියදම් සලසා ගන්න. ඒ වගේම උපාසකම්මලා මතක තියාගන්න ඕන මේ උපාසකම්මලාගේ දායක මහත්තුරුත් ඇති ඇත්තටම දෙනාගේ අය අභාවයෙන් පත් වෙලා ඉන්න පුළුවන්. ඉන්න අය ඊළඟ දවසේ එකතු කරගෙන ඉන්න මේ සල්ලි තියෙනකොට සමහරවිට ওই කීයක් හරි තියනවනම් දෙනවක මටත් කියලා ඉල්ලක. හැබැයි සසර ගමනේදී නම් එහෙම ගන්න දෙනුවක් කරන්න හම්බෙන්නේ නෑ කියලා බණට කිව්වා. ඒ නිසා ඔයත් යම් බණ අහන්න කියලා එකගෙන ඉන්න ඊළඟ දවසේ. දෙන්න එකම කුටු දෙකක් ළඟින් තියාගෙන බලන්නකො බණ අහනකොට මොනතරම් සතුටක්ද සැදැහැවත්කම. ඒ විදිහට මේ ගමන
සාර්ථක කරගන්න මහන්සි ගන්න. සසර ගමනට ඕන කරන මග වියද. ඔය ගෙදර ඉඳ වෙලා ඕක බල බල ඉඳලා හරියන්නේ නැහැ. ඔකට කොට කොට ඉඳලා හරියන්නේ නැහැ. මේ විදියට මහ දිග ගමනක් යන්නේ කවුරුත් නැහැ ඉඳ ගන්න දෙයක්. ඒ නිසා මොනවා හරි රැස් කර ගන්න ඕන. මේ තියෙන්නේ ඔක්කොම දාලා යන්න වෙනවා. එකක්ක් ගෙනියන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේ මෙහි ඉන්න අයටත් බෑ අපි ගිය තැන හදන්න. ඒ නිසා අපිම හදා ගන්න ඕන ඒ තැන. ඒ නිසා විනත් දහමක් කරගන්න. ඒගොල්ලොන්ට මේ සදහැවත්කම ගැන කියලා දෙන්න. ඒ වගේම අර දූ දරුවන්ට මේ බව පැහැදිලි කරලා දෙන්න. ඒගොල්ලෝ එක්කගෙන ඉන්න. මෙතන ඉන්නකොට තමයි ඒක ඈතුල ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. මේ විදියට පින්නතුනේ ශ්‍රද්ධාව ගැන බණ පොතේ අටුවාවේ පැහැදිලි කරලා දෙනවා ශ්‍රද්ධාවන්තයා අඳුර ගන්න පුළුවන් කොහොමද කියලා. දස්සන කාමෝ සීලවත මේ ශ්‍රද්ධාව තියෙන කෙනා කැමති සිල්වතු ගුණවතු යහපත් අය හොඳ අය දකින්න ඒගොල්ලෝ ළඟට යන්න ඒගොල්ලොත් එක්ක කතා බහ කර සදහැවතුන් තමයි කැමති පන්සලට එන්න බෝධි වන්දනාව කරන්න ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න කතා බහ කරන්න ඒ කැමති සදහැවතුන් වන්දනාව යන්න කැමැත්ත තියෙන සදහැවත්ත ඊළඟට සද්ධම්මං සෝතු මිච්ඡති ශ්‍රද්ධාව තියෙන කෙනා හඳුන ගන්න පුළුවන් ඒ අය කැමති ධර්ම ශ්‍රවණය කරන්න හොඳ දේ අහන්න කැමති වෙන්නද මේ ශ්‍රද්ධාව තියෙන අය තමයි බැඳිලා තවත් ශ්‍රද්ධාව සදහැවත්කම තියෙන අය ගමේ ඉන්නවා ඒගොල්ලන්ට කියන්න එන්න අපිත් එක්ක මේ උතුම් පින්කමට සහභාගී වෙන්න සදහැවතුන් අපිට හඳුන ගන්න පුළුවන් ඒගොල්ලෝ කැමති යහපත් දේ අහන්න ධර්ම ශ්‍රවණය කරන්න බණ අහන්න කැමති අපේ දායකයන්ට ගෙදෙද්දි ගුවන්විදුලි ධර්ම දේශනාව අහනවා රූපවාහිනී ධර්ම දේශනාව බලමින් සවන් දෙනවා දහම් පොතපත කියවනවා මේ වගේ අවස්ථාවලට සම්බන්ධ වෙනවා නිවෙන් ගමේ ගෙවල් වල පවත්වන ධර්ම දේශනාවලට සහභාගී වෙනවා ඒ සදහැවත් අය කොහොම හරි ඉක්මනට යන්න ඕන බණ අහ ගන්න කියලා ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ ශ්‍රද්ධාව තියෙන විනය්‍ය මච්චේන මනෝ තමන් ළඟ තියෙන මසුරුකම ලෝභකම දුරු කර ගන්න මහන්සි ගන්න පරිත්‍යාගයෙන් ක්‍රියා කරන්නේ සදහැවතුන් පිළිතුරු ශ්‍රද්ධාව තියෙන අය තමන්ට මොනවා හරි හම්බුනහම අනිත් අයටත් බෙදලා දෙනවා ගෙදර ඉන්න අයට දීලා දෙනවා ඊළඟට මේ බණ අහන්න එනකොට සමහර අය අරගෙන ඉන්නේ නැති මට ඔයාව මතක් වුණා අවසේ කියලා බණ අහන්න හිතුණා මම මේ පොඩි කෑල්ලක් අරගෙන ආවා කියලා සමහරලාට ගෙනල්ලා යන ගමන් ඒ කණ්ඩායමත් එක්ක ඒව ප්‍රයෝජනෙට ගන්න අවස්ථාවක් දකින්න මේ සදහැවතුන් තමයි අර තමන්ගේ මසුරුකම පරිත්‍යාගයෙන් ජය ගන්න අර අපේ පඬිත හාමුදුරුවෝ මතක් කළා මේ ආසන පූජාවෙන් සදහැවත් අය තමන්ගේ තියෙන ඒ ලෝභකම පරිත්‍යාග කරන මේ විදිහට මේ කටයුතු වල උපකාර කරපු ආකාරය ගැන පැහැදිලි කරන්නේ මේ ධර්ම දේශනාවේ දායකත්ව නාමාවලියක් සඳහන් කළා. ඒ හැමෝම මේ පරිත්‍යාගශීලීව ධර්ම දේශනා මේ පින්කම සිදු කරගෙන අනිත් අයට බණ අහන්න අවස්ථාව සලසලා දෙන්න ඕන. මේ ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙලට අපි සම්බන්ධ වෙන්න ඕනා කියන හැඟීමෙන් මේ පින්කමට සම්බන්ධ වුණා. ඒ නිසා මම මේ හැම දිනාටම මෙතෙක් වෙලා මේ සදහැවත්කම ගැන කියලා දුන්නා. මේ කාරණා ගැන ගෙදර ගිහිල්ලා කල්පනා කරන්න. මෙතන දාලා යන්න එපා, අහලා යන්න එපා. ඒ ගැන කල්පනා කර කර ගෙදරට ගිහිල්ලා හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ ගැන තොරතුරු හොඳට සොයලා දැන කියා ගන්න. උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ ගැන බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ තියෙන විශේෂ ලක්ෂණය තමයි උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ කොහොම ගැඹුරුයි අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට මේ ධර්මයේ දේශනා කිරීම සම්මා සම්බුද්ධත්වයේ තියෙන විශේෂ ලක්ෂණය. ඊළඟට නවරහදී බුදුගුණ. නවරහදී බුදුගුණ අපේ ඇයට මතක් වෙන්නේ බය වෙච්ච වෙලාවක. තනිය යන්න බෑ කිව්වම අතේ ඉඳලා මෙතෙන්ට යන්න බෑ කිව්වම මේ කියන ඉතිවිසෝ ගාථාව කියාගෙන යන්න කියලා. එහෙම කියන්නේ නෙමෙයි මේ නවරහදී බුදුගුණ. ඒ බුදුගුණ එකින් එක මෙනෙහි කරමින් සිහි කරමින් ඒවේ අර්ථය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඕන. එහෙම සම්බන්ධ කරගත්තොත් අපිට පුළුවන් අපේ මෙලොව ජීවිතේ සාර්ථක කරගන්න.
හොඳ ධනවතෙක් වෙන්න පුළුවන්. ඒ වගේම සසර ගමනට ඕන කරන මග වියදම් සලස ගන්න පුළුවන්. එහෙම කරගෙන මෙලව ජීවිතය සපුවත් කරගෙන, පරලෝ ජීවිතය සපුවත් කරගෙන, දෙලව ජීවිතයේ ජය ගැනීමෙන් ලබන උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස ඔබට මේ ධර්ම දේශනාව හේතු වාසනාම වේවා කියලා මම ආශිර්වාද කරන්නට කැමැතියි. ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. අපි හැම දිනාටම අපි හැදූ බුදුමාපියාදීන්ට උතුම් නිවන් සුව පිණිස මේ පින හේතු වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතෝ. රාගක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ